තෙරුවන් සුබ දවසක්. මම හසලක ධම්මිකා. මම විදේශගත වෙලා ඉන්න අම්මාවරුන් වෙනුවෙන් විශේෂයෙන්ම කුවේට් රටේ අමිහිරි අත්දැකීම් විඳපු අම්මා කෙනෙක් හැටියට හොඳක් තියෙන මට මේක පාලකින් දැනුවත් කිරීම පිළිබඳව කාගෙන් අවශ්‍යතාවයක්වත් කාගේවත් කීමකටවත් කාගේ බලපෑමකටවත් කරන දෙයක් නෙමෙයි. මෙම ප්‍රකාශවල සම්පූර්ණ වගකීම මම බාර ගන්නවා. මම ආර්ථික අපහසුතා නිසා මම තීරණය කළා විදේශගත වෙන්න. මාගේ විදේශ ගමන් බලපත්‍රය බාර දෙනවා පිළිමතලාව සෙන්ට්‍රල් ගල්ෆ් විදේශ රැකියා ආයතනයට. මම ඊට පස්සේ මම යනවා නීති අනුකූලව බියුරෝ ගෙවලා ඉන්ෂුරන්ස් කරලා කුවේට් රටට. මා එහි බාරගන්නේ සපීනා අල් හකීම් ඒජන්සියට. මම ඒ ගිහිල්ලා ඉස්සෙල්ලාම ගෙවල් දෙකකට ගියා. ඊට පස්සේ මාව ගෙවල් දෙකකට විකුණලා මාව කිසිම හේතුවක් නැතුව ආපහු ඒජන්සියට ගත්තා. ඒජන්සියට අරගෙන මේ ඉන්න දවස්වල ඒජන්සියේ තව සහෝදරියෝ 3-4 දෙනෙක් හිටියා මාත් එක්ක. ඒ අතරතුර මේ සරස්වතී කියලා සහෝදරියකකට ඒජන්සියේ මේ බොස් කියන්නේ අලි සර් කියලා අමතන්නේ. ඒ අලි සර් කියන මිනිස්සයා සරස්වතීව දූෂණයට ලක් කරා 3-4 පාරක්ම. දූෂණය කරලාවිල්ල බැරිම තැන අන්තිමටම කිව්වා මට මෙහෙම දෙයක් වෙනවා, මට ඉන්න බෑ මේ ඒජන්සිය කියලා. ඊට පස්සේ අපි එම්බසියට කතා කරා. එම්බසියට කතා කරලා අපි එම්බසියට කැඳෙව්වා. කැඳවලා ඉවර වෙලා මේ අපි ගිහිල්ලා අපිට දුන්නා කොළ 3 දෙනාට ලියන්න දීලා ඉවර වෙලා අපිව මේ එදා රැයට එම්බසිය තියාගත්තා. පහුවදා පොලිසියට අරන් ගියා. පොලිසියෙන් විස්තර ඇහුවා. ඊට පස්සේ පොලිසියෙන් විස්තර අහලා කිසිම දෙයක් නොකර ඒ සහෝදරිය මේ එම්බසියෙන් කරේ ටොපි චොකලට් අරන් දීලා ලංකාවට එව් එක. ඊට පස්සේ මේ අපිව නැවතත් අරන් මේ ඒජන්සියට කතා කරා. ඒජන්සිය අර දූෂණය කරපු මිනිස්සයා එම්බසියට ගෙන්නුවේවත් ඒ මිනිස්සයාගෙන් ප්‍රශ්න කරේවත් කිසිම දෙයක් නැහැ. ඊට පස්සේ අපිව ආයෙත් මම දැක්කා සාන්ති ඇවිල්ලා ඒක නායක සර්ට සල්ලි දීලා මාව ආයෙත් මට ප්‍රශ්නයක් නැහැනේ කියලා මේ බාර දුන්නා ඒජන්සියට. ඒ ඒජන්සියේ මේ අපි මාසයක් විතර තියාගත්ත. අපිට ගෙයක් හොයලා දුන්නෙත් නැහැ. එහෙ ඉන්න බැරි හින්දා අපි එම්බසියෙත් බැරි හින්දා දිලීප් සෙන්ටර් එකට ආවා. දිලීප් සෙන්ටර් එකේ ඉඳලා මට සෑහෙන කරදර වුණා. අපිට කන්න තිබුණේ නැහැ, අඳින්න ඇඳුමක් තිබුණේ නැහැ, රෙදි සෝද ගන්න සබන් තිබුණේ නැහැ, හරියට දත් බෙහෙත් ටුක්ටක්වත් තිබුණේ නැහැ. අපි එක ඇඳුම දවස් 4-5 ඇඳගෙන හිටියා. එම්බසියට කතා කරපුවාම එම්බසියෙන් මේ පරිණමිස් කියනවා ඔයාලා ටැක්ස් වලින් ආවහම අපි ඔයාලව මේ බාර ගන්නෑ, අපිට ඔයාලට වග කියන්න බෑ කියනවා. ඊට පස්සේ ඔන්න එයා බ්ලොක් කරනවා. ඊට පස්සේ ආයේ තරංගනි මිසුත් ඒ වගේ ඒකනායක සරුත් ඒ වගේ. ඊට පස්සේ මේ කවුද ඉර්පාන් සර්ට කතා කරාම ඉර්පාන් සර් කිව්වා තම්සලා සල්ලි ගෙවලා ලංකාවට යවනවා කියලා. ගමගේ සරුත් එහෙමම කිව්වේ මහත්තයාට ඉක්මනට ගිහිල්ලා සල්ලි ගෙවන්න, ඔයාට ලංකාවට යන්න ඕන නම් කිව්වා. මහත්තයාට ගෙවන්න. මහත්තයාත් මේ දුක් විඳලානේ මේ මහත්තයාගේ අතේ සල්ලි නැහැ. එහෙම කිව්වහම එහෙනම් ඔයාට මෙහෙම ඉන්න වෙයි මාස 6ක්. මාස 6 සල්ලි ගෙවන මේ ඒජන්සියට සල්ලි ගෙවනකම් එහෙම කියලා මේ අපිට බැන වැදුනා. හැම වෙලාවෙම කොයි වෙලාවකත් අපිට සහනයක් උනේ නැහැ. ඊට පස්සේ තමයි අපිට බාබලා කිව්වේ වීඩියෝ එකක් කරලා මාධ්‍යයට දාන්න. මාධ්‍යයට දාලා ඉවර වෙලා මේ Facebook දාන්න. එතකොට මේ කොන්දපණ නැති එම්බසියක් තියෙන්නේ. ඒ ලංකාවේ එම්බසිය වැඩක්ම නැහැ.
මේ එහෙම කියලා තමයි මේ අපි වීඩියෝ එක කරේ. ඊට පස්සේ තමයි අපිට මේ ලංකාවට එන්න හම්බ වුණේ. මේ කිසිම මේ මිනිස්සෙක් කන්න පුළුවන් කෑම නෙමෙයි අපිට දෙන්නේ. අපි කෑම එක ගන්නවා, කෑම එක අරගෙන අනිත් අතට ඩස්බින් වලට දානවා. සබන් තිබුණේ දවස් අපි කොහොම හරි දවස් කීපයක්ම සබන් නැතුව, ශනීප ආරක්ෂක තුවා නැතුව සෑහෙන දුකක් වින්දා. එම්බසිය මේ මට එම්බසිය ගැන නම් කතා කරන්න ඕන. එම්බසියේ ඉන්න පරිණමිස් කොයි වෙලාවකත් මේ අපිට කතා කරන්නේ නැහැ. පරිණමිස් අපිට කිසිම වෙලාවක බැලුවේ නැහැ. ඒ මිස් කියන්නේ ඔයාලා ටැක්ස් වලින් ආපු අය කිව්වහම ටක් ගන්නකොට කියන්නේ මේ ටැක්ස් වල අය නම් අපි බාර ගන්නෑ. අපිට මේ ටැක්ස් වලට මේ මොකුත් කරන්න බෑ. ඔයාලා බාබට කියන්න කියනවා. බාබා කියනකොට කියනවා මේ එම්බසියට කියන්න කියලා. කුවෙට් එම්බසිය නෙවෙයි කියන්න ඕනේ. කුවෙට් බන්ධනාගාරේ මේ එම්බසිය කියලා නිකන් නමට මේ පරිණා එතකොට ඒකනායක ගමගේ තරංගනි අයේෂා කියන මේ මිනිස්සු කිසිම වෙලාවක මිනිස්සෙකුට කතා කරන්න තියා මේ අපේ මේ සහෝදරියෝ හිටියට කොයිම අවස්ථාවකවත් කතා කරන්න දෙන්නේ. ඔයාලා මේ වැඩට ආවනම් වැඩ කරන්න කියලා හැම වෙලාවෙම මේ කඩාගෙන පැන්න එක තමා කරේ. බැනුම් අහන එක, බයින් එක අපිට කොච්චර හරි බැන්නා. කතා කරන්න දුන්නෙම නැහැ. ඊට පස්සේ අපි මේ බැරිම තමයි වීඩියෝ එක කරේ. ඊට පස්සේ ඒක නායක තරංගනී ආයේෂා පරීනා කියන 4-5 දෙනාම එක රොත්තටම ඇවිල්ලා මේ දිලිප් සෙන්ටර් එකේ පටන් ගත්තා ලියන්න. මාස ගණන් ආපු අයයි, දවස් ගණන් ආපු අයයි, සති ගණන් ආපු අයයි ඔක්කොම ලියලා ඉවරලා බොරුවට දවස් 2-3ක්ම මේවා කරා. ඊට පස්සේ අපි කිව්වා ආයෙත් වීඩියෝ එකක් ඕනද සර් කියලා. අපි ආයෙත් වීඩියෝ එකක් කරනවා. ජනාධිපතිතුමාට මේක යවන්න කිව්වහම තමයි අපේ ෆොටෝ ටික ගහලා මේ වන් ඩේ පාස්පෝර්ට් හදලා අපි ලංකාවට එවන්න හැදුවේ. නැත්තම් අපිට කිසිම අවස්ථාවක එයාලගෙන් සහනයක් තිබුණේ නැහැ. සහනයක් කියන එක නම් මේ අපි සබන් කෑල්ලක් ඉල්ලපුවාම කියන්නේ එයාලා සබන් මේ එයා අපිට දෙන්න මේ එයාලා මේවා කරලා නැහැ කියලා. එයාලගේ මුදල් නැහැ කියලා. ඉතින් මුදල් තියනවද නැද්ද කියන නම් මන් දන්නේ. ජනාධිපතිතුමනි මේ එම්බසියේ ඉන්න මේ කවුද වැඩ කරන අය එම්බසියේ ඉන්න මිස්ලා සර්ලගේ විගණනය කරා නම් මෙයාලා එම්බසියේ වැඩ කරන්නේ මුදල් වලට මිස එම්බසියේ මේ ඉන්න මව්වරුන් ගැන නෙමෙයි. ලංකාවට විදේශ විනිමය ගෙනන මව්වරු ගැන කිසිම අවස්ථාවක මේ කතා බහ කරන්නේ. එයාලා ඒජන්සි කාර්යොත් එක්ක තමයි හැම ඩීල් එකක්ම ගහන්නේ. අපේ සහෝදරියෝ එන්න ඉන්නවා. ඒ සහෝදරියක් ඉන්නවා මේ බාබා මේ හිර කරලා. එයා ගැන නිකන්වත් එම්බසියෙන් කතා කරන්නේ. එයා ආපුවම කියනවා ඔයාට මේ පොලිසිය එක්කන් යන්න ඕන, අර එක්කන් යන්න ඕන, මෙහෙ එක්කන් යන්න ඕන කියනවා. ගරු ජනාධිපතිතුමනි මම අවසාන වශයෙන් කියන්නේ මේ ඔබතුමාට කැමති කුවෙට් එම්බසියේ ඉන්න නෝන මහතුරුන් ලංකාවට ගෙනල්ලා එයාලගේ බැංකු පොත් මේ බැංකු ගිණුම් චෙක් කරලා බලන්න. බෑනලාගේ මාමලාගේ හැම කෙනෙකුගේම එයාලගේ පඩියට අමතරව විදේශේ මේ මුදල් තියනවද නැද්ද කියලා බලන්න. කුවෙට් තව එන්න මේ සහෝදරියෝ ඉන්නවා. ඒ අය ඉක්මනට පුළුවන් තරම් ඉක්මනට ලංකාවට ගෙන්න ගන්න කියමින් මම නිහඬ වෙනවා. මෙතන අපි ඉන්නේ ජෙලිප් සෙන්ටර් එකේ රතුකුරුස ආයතනයේ ඉන්නේ. මෙතන ප්‍රයිවට් ආයතන. මෙතන කවුරුත් දන්නේ නැහැ. මෙතෙන්ට අපි ආවේ ගෙවල් වල වැඩ කරලා. මේකේ මාස 2 මාස 3 ළමයි ඉන්නවා. මෙතන හැමෝම මාස 2 මාස 3 මේ ඔක්කොම ඉන්නේ. මාස 4-5 අයත් ඉන්නවා මෙතන. මෙතනින් අපිව ලංකාවට යවයි කියලා බලාපොරොත්තු වෙන තමයි අපි මෙතෙන්ට ආවේ. කිසිම හවුහරණක් නැහැ. එම්බසි වලින් කතා කරලා අපිට උත්තරයක් දෙන්න. එම්බසි වලින් ෆෝන් ආන්සර් කරන්නේ. එම්බසි වලින් බ්ලොක් කරනවා අපිව. ඇයි එහෙම කරන්නේ? අපිට සාධාරණයක් ඉෂ්ට කරන්න කවුරුත් නැද්ද? අපි
කාට කියන්නද මෙතෙන්ට ඇවිල්ලා මෙතනින් බාබට කතා කරන්න ගියත් කවුරුත් කතා කරන්න යන්න දෙන්නේ නැහැ. මෙතනින් කෑවා ආයෙ කාමරේට ආවා ඉඳගත්තා. මෙතන ඉන්න හැමෝම පිස්ස වෙනවා. ගෙදර වල ප්‍රශ්න. අපි ඒවා මෙතෙන්ට කියන්නේ මෙතන ප්‍රශ්න විතරයි අපිට නිදහස් කරලා දෙන්න මෙතන ප්‍රශ්න වලින්. අපිට ලංකාවට යන්න අපිට කවුරු හරි සහායක් කරලා සහනාධාරය කරලා දෙන්න මෙතනින්. අපිට වෙන මුකුත් එපා. අපිට ලංකාවට යන්න ඕනේ. ජනාධිපතිතුමාගෙන් අපි වැඳලා ඉල්ලනවා. අපිව ලංකාවට ගෙන්න ගන්න. අපි මෙතන දුක් විඳින්න බෑ. මේ කට්ටිය විතරක් නෙමෙයි. මෙතන 200 300 තේරම ලංකාවේ කට්ටිය ඉන්නවා. මෙතන හිර වෙලා වගේ ඉන්නේ. අපිට ඇඳුමක් මාරු කරගන්න නැහැ. කිසිම පහසුකමක් නැහැ. මෙතන කිසි පහසුකමක් නැහැ. ඒක කන්නවත් නැහැ. අපිට කන්න බෑ. අපිට කන්න ඕනේ නැහැ. අපිට ලංකාවට යන්න දෙන්න අපිට වෙන දෙයක් ජනාධිපතිතුමාගෙන් අපි ඇදලා ඉල්ලනවා. අපිට අපේ පියාණන් වගේ අපි ඉල්ලන්නේ අපේ තාත්තා කෙනෙක්ගෙන් වගේ අපි ඉල්ලන්නේ අපි ඇදලා ඉල්ලන්නේ මේ පුළුවන් තරම් ෂෙයා කරන්න ජනාධිපතිතුමාගේ අතට යනකම් මේක ෂෙයා කරන්න ජනාධිපතිතුමනි අපේ දුක මේක බලන්න මේ රට දුක් විඳින්න මිනිස්සුන්ගේ ලංකාවේ සල්ලි නැති නිසා පිට රට ඇවිල්ලා දුක් විඳින්නේ මෙහෙම පිට රට ආවත් එතන සැලසීමක් නැහැ කන්න බොන්න නැහැ ගෙවල් වලින් ගහනවා කරනවා අපි පඩි දෙන්නේ අපිට පඩියක් දෙන්නේ අපි කන්න බොන්න නැතුව වැඩ කරනවා නිදා ගන්න නැහැ නිදහසක් නැහැ කිසිම ජනාධිපතිතුමනි අපිට සහනයක් කරලා දෙන්න මෙතනින් අපව එළියට ගන්න මෙතනින් ලංකාවට එන්න මේ සහනයක් කරලා දෙන්න අපි එච්චර ඉල්ලන්නේ මේ කිසි දෙයක් එපා මේ ජනාධිපතිතුමනි ඔබතුමාට කියන්නේ ළමයි හොරකම් කරලා දැන් මමත් ඒ වගේ හොරකමකට දාලා තියෙනවා මේ ඇත්තටම හොරකම් කරලා නෙවෙයි ගෙදර මාමා පඩිය දුන්නේ නැහැ ඒ හින්දා මම ගහන නිසා ඒ ගෙදරින් බේරෙන්න බැරි හින්දා මම පැනලා ආවේ ඒජන්සියට කිව්වට මාස 6ක් කියලා කිව්වා අවුරුදු එකමාරක් මං හිටියා බැරි නිසා මට පඩි දෙන්නේ නැති හින්දා ආවේ මේ ඊට පස්සේ දැන් මේ අපි මේ ගොඩක් දෙනෙක් ඉන්නවා ටවල් බෑන්ක් කියලා එකක් දාලා කියලා කියනවා අපි මොකද්ද කියලා දන්නේ නැහැ මේ රටේ මේ මම බාපත් එක්ක කතා කරනකොට කිව්වා අපි එම්බැසියෙන් ගිහලා පැමිණිල්ල අයින් කරන්න ඕනේ කියලා. ඉතින් මම දැන් මෙතෙන් ඇවිල්ලා මාස 3ක් වෙනවා එම්බැසියට කතා කරාම මේ එම්බැසියෙන් බ්ලොක් කරනවා. විසඳුම